සුබ දවසක් කියලා සියලු දෙනා පිළිගන්නවා අපේ channel එකට. හොඳයි අද අපි කතා කරන්න යන්නේ web programming 1 කියන subject එක යටතේ අපි හදපු eShop web application එකේ user sign up එක සහ user sign in එකේ designing part එක HTML, CSS, Bootstrap, JavaScript use කරලා හදාගත්ත එක කොහොමද කියලා බලන්නයි. හරි ඔයාලට මේ පේන්න තියෙන්නේ අපේ HTML, CSS, Bootstrap, JavaScript use කරලා හදාගත්ත designing එකයි. ඉතින් ඔයාලට බලන්න first name, last name, email, password, mobile, gender කියලා ඔයාලට බලන්න පුළුවන්. ඊට යටින් sign up සහ already have an account කියලා බටන් දෙකක් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන already have an account එකට ගියාට පස්සේ අපි sign in page එක බලන්න පුළුවන්. දැන් අපි යමු මේක design කරන්න අපි උදාහරණ part එක පැත්තට આવත් අපිට index.php, style.css, javascript ෆයිල් තුන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි index.php ෆයිල් එක පැත්තට આવුත් අපිට design part එකට දාගන්න css ෆයිල් එක මෙතන මේ විදිහට link කරගෙන තියෙනවා. ඒ වගේම bootstrap ෆයිල් එක මෙතන link කරගෙන තියෙනවා. ඒ වගේම icon එක මෙතන දාගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් title එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ෆයිල් එක ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි sign up page එකට අදාළ code line ටික අතන main div එකක් දාලා ඒකේ class එකක් දීලා bootstrap add කරගෙන තියෙනවා. ඊට පස්සේ free tag එකක් දාලා අපි create new account කියන title එක දීලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ අපි පළවෙනි පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ මුලින්ම first name එක ඇතුළත් කරන්න අපි දාගත්ත input tag එකේ type එක text විදියට class එක form control එකක් විදියට placeholder එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි last name එක input කරන්න ගත්ත text field එකේ type එක text class එක form control placeholder එක වගේම id එක දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහටම email එක add කරගන්නත් input tag එකක්, password එක add කරගන්න password එකක්, ඒත් ඒ වගේ input type එක දීලා තින්නේ email එකේ email විදිහටත් password field එකේ password විදිහටත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ mobile number එක add කරගන්නත් අපි input tag එකක් දීලා තියෙනවා. ඒකේ type එක text විදිහට දීලා තියෙනවා. මේකේ placeholder එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි gender එක තෝරන්න අපි select එකක් දීලා ඒකට id එකක් දීලා තියෙනවා. gender කේරේ class එකක් දීලා තියෙනවා form control කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ form එක පුරවලා ඉවර වුණාට පස්සේ බටන් එකක් දාගෙන තියෙනවා අපි data යවා ගන්න sign up කියලා. ඊට පස්සේ ඊට පල්ලට ආවට පස්සේ තවත් බටන් එකක් බලා ගන්න පුළුවන් අපි sign in එකට යන්න අපි already have an account කියලා දීලා බටන් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි sign in box එක පැත්තට ගියොත් අපිට sign in එකටත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලා ගන්නවා div එකක් දීලා class එක දීලා bootstrap add කරන් දෙන එකම id එකක් දාගෙන තියෙනවා. තවත් div එකක් දාලා class එකක් දීලා තියෙනවා id එකකුත් දීලා තියෙනවා msd2 කියලා. ඊට පස්සේ තව div එකක් දාගෙන මේකේ label tag එක දීලා class එකක් දීලා තියෙනවා form label කියලා. ඒකේ email එක input කරගන්න. ඊට පස්සේ input tag එක දාලා type email එක දීලා class එක form control placeholder එකක් දීලා තියෙනවා. ඒවම id එකක් දීලා තියෙනවා email 2 කියලා. ඊට පස්සේ යටට කොටසට ආවට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපි password එක දෙන්න තියෙන එකේ label එක දීලා class
එක ෆෝම් ලේබල් විදියට දීලා තියෙනවා. ඊට පස්සේ ඉන්පුට් එකේ ටයිප් එක පාස්වර්ඩ් විදියට ක්ලාස් එක ෆෝම් කන්ට්‍රෝල් විදියට placeholder එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ දිගට ආවට පස්සේ ක්ලාස් එකක් දීලා තියෙනවා booster tool 6 කියලා. ඊට පස්සේ div class එකක් දීලා තියෙනවා form check කියලා. ඊට පස්සේ ඉන්පුට් එකක් ගත්තාගෙන තියෙනවා. ඒකේ type එක checkbox id එකක් දීලා තියෙනවා remember me කියලා. ඊට පස්සේ label tag එකක් දාලා තියෙනවා class එක form label වෙන විදිහ එක. ඊට පස්සේ මෙතන remember me කියලා label එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ගියාට පස්සේ අපිට forward password එකේට අදාළ කොටස බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බටන් එකක් දාලා තියෙනවා. අපි sign in එකේ field එක පුරවලා ඉවරලා අපිට sign in කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා අපි මේ page එකේදී අපිට sign up වෙලා නැත්නම් කලින් sign in වෙන්න යන්න හදාගත්ත බටන් එක තමයි Neuroshop sign up කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන්. CS ෆයිල් එක පැත්තට යන් අපි CS ෆයිල් එක පැත්තට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මුලින්ම body tag එකට class එකක් දීලා තියෙනවා main body කියලා. ඒක මෙතන movie කරගෙන තියෙනවා. background එකට image එකක් add කරන්න තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ background size එක දීලා තියෙනවා cover විදිහට. background repeat එකක් දීලා තියෙනවා no repeat විදිහට. ඒක දීලා තියෙන්නේ background image එක උඩ කොටාවක් එක දිගට පෙන්වන්න නැති වෙන්න. ඊට පස්සේ class එකක් දීලා තියෙනවා logo කියලා. ඒකෙත් background image එක height එක background size එක background position එක background repeat එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් font face එකක් දීලා තියෙනවා. මෙතන font face එකක් දීලා තියෙනවා. font family එක දීලා තියෙනවා. මෙතන font family එක honey විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන font family quicksand විදිහට font size එකක් 14 pixel විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඊට පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන title 2 එකක් දීලා තියෙනවා. අපි create new account කියන එකට title 2 කියලා දීලා font size එක කොහොම font weight එකක් set කරන්න දෙනවා. background කියලා class එකක් හදලා තියෙනවා. ඒ class එක background image එකක් background size එකක් background position එක කොහෙන් background repeat එකක් දීලා තියෙනවා. ඊට පස්සේ title 1 කියලා එක්ක තමයි තියෙන එක font family එක font size එක වගේම letter spacing එකක් දීලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි JS ෆයිල් එක පැත්තට ගියොත් බලන්න function එකක් call කරලා තියෙනවා change view කියලා. ඊට පස්සේ ඒක variable එකකින් අල්ලගෙන තියෙනවා sign up box කියලා. ඒක document.getReviewedById විදිහට අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ function එකක් call කරලා තියෙනවා sign up එකට. මේකෙත් එන data මේ විදිහට variable වලින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපිට පල්ලෙහාට සලකා ගන්න පුළුවන්. මෙතන JS ෆයිල් එකකින් බලමු. මුලින්ම අපිට function එකක් දාගෙන change view කියලා function එකක් හදාගෙන තියෙනවා. ඒකෙන් කරන්නේ අපේ sign up page එකේ sign in page එක load කරලා පෙන්නන එක. ඊට පස්සේ අපි මෙතන function එකක් හදාගෙන තියෙන sign up කියලා. ඒක මෙතන බටන් එකක් හදාගෙන අපි sign up බටන් එකේ අපි one click එකක් දාගෙන මේ function එක call කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන බටන්
එක අපි කෝල් කරන තියෙන මෙතන උන් ක්ලික් එකක් දාගෙන ඉන්න විදිහට තමයි අපි sign up එක සහ sign in එකේ design එක හදාගෙන තියෙන්නේ. HTML CSS JavaScript යොදාගෙන ඊට පස්සේ අපිට අවසානයේ මේ විදිහට තමයි අපේ design එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ